ඇත්තටම අද මම ඔබට කියන්න යන්නේ දැන් රබර් මල් කලාපේ පැණි අස්වනු නෙලන අයටයි මම මේ පණිවිඩය ගෙනෙන්නේ. මම මගේ අවුරුදු 15ක පමණ මේ මීමැසි පාලන අත්දැකීම් එක්ක බලනකොට ඇත්තටම මීට පෙර සෑම වර්ෂයකම වගේ අපිට පැණි වාරය ඇත්තටම පැණි උපරිම වුණේ අප්‍රේල් මාසේ මුල් සතියේදී. ඇත්තටම මෙවර ඇති වුණු කාලගුණික තත්ත්වයන් එක්ක මම හිතන්නේ ඇත්තටම දිත්වා සුලි කුණාටු තත්ත්වය ඊට පස්සේ ඇති වෙච්ච වියලි කාලගුණය ඒවත් එක්ක පැණි වාරය යම් මට්ටමකට ඉක්මන් වුණා කියලා කියන්න පුළුවන්. අපි ඇත්තටම බිඟුතුරු අඩවියේ අපි අස්වනු නෙලන අවස්ථා කීපයක් ඔබට ගෙනෙන්න උත්සාහ කළා. අපි වීඩියෝ කරලා තියෙනවා. නමුත් අපි අද අපේ ජනපදවල තියෙන පැණි සම්පූර්ණයෙන්ම වගේ ගත්තා. ඒ ගන්න අවස්ථාවලදී අපි බලාපොරොත්තු වුණා එක් පැණි පෙට්ටියක් හරි ඔබට ගෙනෙන්න ඉතාමත්ම හොඳින් මෙවර පැණි පුරවා තිබුණා. අපි අපේක්ෂා කළ ආකාරයටම පැණි අස්වනු අපිට නෙලා ගන්න පුළුවන් වුණා. ඒ වගේමයි අපි ඒ කලින් ගත්ත වීඩියෝ කීපයක් ඉදිරියේදී ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔබට දැන ගැනීම සඳහා අපි කියන්නේ අප්‍රේල් 5 වෙනකන් ඉන්න එපා. ඊට පෙර අනිවාර්යයෙන්ම ඔබේ අස්වනු නෙලා ගන්න කටයුතු කරන්න. දැන් අපේ ජනපදවල නම් ඇත්තටම අපි අස්වනු නෙලලා අවසන් කරලා නැවත වරක් පැණි ටිකක් ගන්න පුළුවන් වෙයිද කියන අපේක්ෂාවත් එක්ක ජනපද වලට යම් සොයා බැලීමක් ජනපද පිළිබඳව කරමින් පසු වෙනවා. නමුත් ඊතරම් පැණි නැවත පුරවන බවක් පේන්නේ නැහැ. මං හිතන්නේ මල් පිපිලා අවසන් නිසා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි අද දවසේ අපි අවසන් කළ ඒ අස්වනු නෙලීමේ එක් පැණි පෙට්ටියක දසුණක් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ පැණි අස්වනු නෙලන්න බලාපොරොත්තු වෙන හැමෝටම ඒක වැදගත් වෙයි. මම ඔබට පෙන්වන්නම් මේක අපි කොච්චර විධිමත් විදිහට තියන්න උත්සාහ කළත් මේ අවසානයේදී බලනකොට මේක අවිධිමත් විදිහට තමයි බැඳලා තියෙන්නේ. බලන්න මේ සමීප දසුණක් මම ඔබට ගෙනෙන්න. දැන් ඔබට මම කියමින් සිටියේ ඇත්තටම අපි කොච්චර උත්සාහ කළත් මේ රබර් මල් කලාපේ මේ ඇත්තටම මේ පුංචිව මහත්මයා හඳුන්වලා දුන්න මේ පැණි ප්‍රේම් තමයි අපි මේ ජනපදයට යොදලා තියෙන්නේ. බොහෝට මම එක පැණි වදයක් එළියට අරගෙන පෙන්වන්නම්. ඇත්තටම ගන්නත් අමාරුයි. මේ තියෙන්නේ ඒ පැණි රාමු දෙකක්ම එකට තියලා තමයි මේගොල්ලෝ මේ බැඳලා තියෙන්නේ. ඉතින් මේ බලන්න සම්පූර්ණයෙන්ම ඉටිපියන් වහලා මේ දැන් වෙනකොට සම්පූර්ණ ඉටිපියන් වහලා තියෙන්නේ. ඉතින් මීට වඩා පසු කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනින් මේ විදිහට පරීක්ෂා කරලා ඔබේ ජනපදවල පැණි අස්වනු නෙලා ගන්න කටයුතු කරන්න. අපිට දැන් මේ ඇත්තටම මේ පැණි නිස්සාරකයේ ආධාරයෙන් අපි මේක මෙහෙම කපලා පැණි නිස්සාරකයේ ආධාරයෙන් ගන්නවා. නමුත් අපි මේ වීඩියෝ හරහා මේ පැණි නිස්සාරකයේ හරහා පැණි ගන්න අවස්ථාව ගෙනෙන්නේ අපි මීට පෙර අපි ගත්ත අවස්ථාවල වීඩියෝ තියෙනවා. ඔබට එවැනි දර්ශනයක් එහෙම නැත්නම් එවැනි වීඩියෝවක් නරඹන්න අවශ්‍ය නම් මෙම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම මේ පැණි නිස්සාරකයේ හරහා මේ පැණි අස්වනු වලින් ඒ පැණි ගන්න ආකාරය පෙන්වන්නම්. මම හිතන්නේ ඔබට සමීප දසුණක් බලන්න පුළුවන් මේක ඇතුලේ කොහොමද මේ තියෙන්නේ කියලා. මේක මෙහෙම කරකවමින් මේ දෙපැත්තේ තියෙන ඇත්තටම මේ දෙපැත්තේ තියෙන මේ පැණි ඉටිපියන් අපි හිමීට කපලා අයින් කරන්න ඕන. මේකට වෙනම පෝක් එකක් තියෙනවා පාවිච්චි කරන්න කපලා. දැන් මේක නම් මේ දෙකම දාන්න වෙනවා මේක ඇතුළට. මොකද මේ යම් මට්ටමකට මේක දෙකම එකට එකතු වෙලා නිසා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි කොච්චර උත්සාහ කළත් සමහර අවස්ථාවල සෝබා ධර්මයේ මෙහෙම තමයි. ඒගොල්ලොන්ට උපරිම පැණි වාරේ ආපුවාම ඒගොල්ලෝ මේ ප්‍රේම් ඔක්කොම එකට එකතු කරලා බඳිනවා. විශේෂයෙන් අර අනිත් පැණි ප්‍රේම් එක කුඩා පැණි ප්‍රේම් එකේදී ඒ තත්ත්වය අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ විශාල පැණි ප්‍රේම් වලදී හොඳින් අස්වනු තියෙනවා. නමුත් මේ විධිමත් භාවය යම් ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඔබට ගෙනෙන්න මම බලාපොරොත්තු වෙන්නේ පැණි වාරය පොඩ්ඩක් ඉක්මන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ජනපදවලත් පැණි තියෙනවා නම් පැණි නෙලා ගන්න කටයුතු කරන්න. ගද්දී පැණි නිස්සාරකයක් ආධාරයෙන් ගන්න පුළුවන් නම් ඔබට තවත් වරක් පැණි ටිකක් නෙලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම අද ඔබට ගෙන පණිවිඩය තමයි පැණි වාරය පොඩ්ඩක් ඉක්මන් වෙලා තියෙන එක. බොහොම ස්තුතියි.